Aduh. Kami මේක අහන් හිටියේ. මෙන්න මෙහෙන් ඇහෙන්නේ. අඩේ ඒ සවුන්ඩ් එක බං. මේ උඩින් එන්නේ මචං. උඩින් එන්නේ. ඉගෙන ගස් උඩින්. ගස් උඩ බලපන්. මම්බට කිව්වේ එන්ට්‍රන්ස් එක පැත්තට යද්දී එනවා කියලා. උඹට ඉස්සලා ආවේ නෑනේ. සවුන්ඩ් එක ඒක කතායි හරිද බං? ගයිස් අපි යන ගමන් ඉන්නේ ඔයාලා දන්නවා ඇති දැන් යන තැන තම්නේල් එකේ දකින්න ඇති හරිද? තා කොච්චර දුරක් තියනවද බං? පේන්නේ නෑනේ. බ්‍රයිට්නස් පොඩ වැඩි කරා? 19ක් තියෙනවා. කිලෝමීටර් 19ක් තියෙනවා. අපි දැන් කිලෝමීටර් 8ක් විතර ආවා. හරිද? මේ ඇවිල්ලා තමයි වීඩියෝ එක ගන්නෙ. තව දුරයි. දැන් වෙලාව හරියටම 4යි. හරි මේ අපි එතෙන්ට පොඩ්ඩක් ලං වෙලාම මේ වීඩියෝ එක ගමුනේ බැටරි තීතුරු කරගන්න ඕන. හොඳටම වැස්ස මේ බඩු බැක් කරන් ඇවිල්ලා තියෙන්නේ. හරි. මේ ගිහලා වීඩියෝ එක ගමුනේ. යන් එන. ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ මං හිතන්නේ අපි තැනට ආවා. හරිද මේ මෙතන ඉස්සරහට වැඩ ටිකක් වෙනවා. ඒ ඔක්කොම අපි වීඩියෝ එකේ මැදදී කියන්නම් නේද? ඒත් එක්කම මේ වීඩියෝ සීරීස් එක වැඩෙන්නේ හරිද? මෙතන ඉඳන් කන්ටිනියු වෙන වීඩියෝ සීරීස් එක. කියන්නේ මේ වීඩියෝ එක නෙමෙයි. ඉස්සරහා සීරීස් එක වැඩෙන්නේ අපේ මේන් channel එකේ නේ. හරි. මේන් channel එකේ link එක තියෙනවා පල්ලා description එකේ. ඒක subscribe කරන්න. ඒ channel එකේ තමයි මේ අලුත් සීරීස් එක පටන් ගන්නෙ. අද ඔයාලට පොඩි ඉන්ට්‍රෝ එකක් දෙන්න අපි කොහොමද මේ තැන තියෙන්නේ කියලා. හරි. පල්ලයට ගිහලා බලමු වැවකුත් තියෙනවා. වැවද්ද ගඟක්ද මන්ද බා. යන්න පොඩ්ඩ. ඊම් බලමු. අට්ට කැලයක් තියෙන්නේ ඈ. දැන් අපි මේ සීරීස් එක මොන වගේද කියලා බලන්න තමයි යන්නේ මෙතන ඉඳන්. හරිද? මෙතන මේ පල්ලයට නිකයි යන්නේ. මේ නිකයි යන්නේ. හරිද? ඔයාලට තියෙන දේවල් පෙන්නන්න. උඩට නේද යන්නේ? උඩහට යන්න ඕන. ඊයසේ වහිනවා අපි රේන් කෝට් උත් දාගෙන ආවේ. යන්න දෙන කුඩක් තරම් මට ලිස්සනවා බා. මේ ගෙදරකටද බා යන්නේ? මේ වගේ තැනකට එනවා නම් හොඳ බූට් එකක් දාන්න. ඔව් අපි බූට් දාලා ඉන්නේ. අද බූට් හරියට ගන්න නෑ. හරියට කැලෑවස්සට යන්න තියෙනවා. ඔව්. අපි වීඩියෝ එක ගන්න දවසට නම් අපිට බූට් එකක් අවශ්‍ය වෙනවා. කොහොමද ඔක්කොම? ඒක සුපිරි යන්නේ. මෙතනින් යන්නේ බා. මේ ටික තමයි ඉතින් බලන්න ගියාට ඉතින් අපි උඩහට යන්නද? මේ උඩහෙන් එන්නේ බා. වතුර පාර. උඩහට යන්නේ. ඇයි අපි ආපු පැත්තෙන් තමයි ඉතින් යන්න වෙන්නේ.
මේ ආයිති අමුතුවෙන් විස්තර කියන්න දෙයක් නැහැ. thumbnail එකේ තිබ්බනේ ළමයි ඔක්කොම මොනවාද වෙන්නේ මෙතන ඉඳන් සීරියස් එක නේ බා. ඔක්කොම දාලා තියෙන්නේ. subscribe කරන්න මේ channel එකයි අපේ experiment channel එකයි. මේ වීඩියෝ සීරීස් එක අපි ඉක්මනට පටන් ගන්නවා. දැන් නාමලී යනවා මේ මේන් channel එකේ. නාමලිය කිවරනත් එක්කම මේ එපිසෝඩ් එක නැත්තම් ඒකත් එක්කම මේක තමයි. අපි නාමලිය එකත් එක්කම මේක කන්ටිනියු කරන්න නේ බා හිතන් ඉන්නේ. එකින් එක දෙකම කලෝමේ දාන්න දෙකම කලෝමේ. බෝරින් නිසා. ඔව්. ඔයා මෙනවා මම ෂේප් එක යන්න. හරි. බයික් කියන්නේ කියන්නේ. ඔව් මගේ මේ අරක තියෙනවනේ ක්ලාස් එක නම්බර් දෙන්නේ. අපි නිකන් පොඩ්ඩක් ඉස්සරහට. කොහොමද දාම වරෙන්කෝ. ඒක පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලමු මේ මෙතන කසායි ගැහුවා යා 001 කියලා. හරිද? ඒක ඔයාලා දන්නවනේ. ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ කොටකන්ද රක්ෂිතේ කියලා කියන්නේ. හරිද? බලමු අපි. ඉස්සරහට අපේ වීඩියෝ සීරීස් එක මේක තමයි යන්නේ. මොනවා හැංගිලා තියනවාද කියලා ඉතින් හරියටම දන්නේ නැහැ. ඒ සීරීස් එකත් සයන්ටිෆික් එකක් කියලා කියනවා. හරි ඒක යා කිව්වා. අපි බලමු මේ රක්ෂිතයක් අස්සේ ගොඩක් දේවල් හැංගිලා තියෙන්න පුළුවන් ඉතින්. අපි දන්න දේවල් තියෙන්න පුළුවන්, දන්න දේවල් තියෙන්න පුළුවන්. හරි අපේ ජීවන්ත එනවා. අපි සෑහෙන දුරක් ඉඳන් ආවේ. ඔයාලා මැප් එකත් පෙන්නුවා. යෝ වෙල්කම්. ඉතින් අපි ඉන්න තැන ඕගොල්ලෝ හැමෝම දන්නවා thumbnail එක දැක්කනම් කොහෙද ඉන්නේ අපි? යාය 001 එකේ ඉන්නේ. හරිද? මේ මෙතන අපේ කසායි එන්ටර්ටේන්මන්ට් එකේ වීඩියෝ එකක් ගැහුවා. යාය 001 කියලා. කට්ටිය බලන්නදී. මේ channel එකෙන් වෙන්නේ vlogs type එකට තමයි නේ. ඔව්. මේ channel එකේ link එක තියෙනවා බලලා description එකේ ගිහලා subscribe කරන්න. මේ අපි අතුරට මුලින්ම කොහොමද තැනකට යන්න කලින් vlog එකක් එතන දානවා. vlog එකක් කරනවා. හරිද? මෙතන තමයි අලුත් සීරීස් එක යන්නේ. අපි අතුරට ගිහලා බලමු. යන් එන. අතුර දිගන්නේ කෙලින්ම අතර වටේ. මම මෙච්චර දෙයක් හිතුවේ නෑ මේ මන්දාන් ආපු එක. මම එච්චර දෙයක් ඇත්තට හිතුවේ නෑ. නැත්තම් බූට් එකක් තියෙනවා බූට් එක දාන් එනවා ඒක. මේක තනියම ඇඩ්වෙන්චර් එකක් මෙහෙන් යනවා කියන එක ඉතින්. මේ පේනවා නේ වතුර දාලා. අනික වැස්ස දවස්නේ. මේ පේන ඇති ඔයාලට මේ තියෙන වයිබ් එක ආයෙ ගන්න බෑ ඉතින්. ගන්න බෑ වෙන කොහෙන්වත්. මේ දැන් අපි කට්ටියට මේ කියන්න ඕන මේ මර්ච් තියෙනවා. ඔව් අනිවාර්යෙන් පර්චේස් කරන්න පුළුවන් බෑක් print එකක් කියන්නේ ලස්සන බෑක් print එකක්. තව සුළු ප්‍රමාණයක් තියෙන්නේ ඉක්මනට ඕඩර්ස් දාගන්න. මොකද අපි ගේන්නේ පොඩි ඕඩර්ස් සෙට් එකයි වැඩි ගේන්නේ නැහැ එකපාර. පොට්ටක් තියෙනවානේ. පොට්ටක් තියෙනවානේ. පොට්ටක් තියෙනවානේ. මේ බලාගෙන වරෙන් වතුර. ඉතින් නිකන් වටේ සීරීස් එකක් පෙන්නන්න. වතුර පාරක තමයි යන්නේ. හැබැයි අපිට වතුර පාරක දිගේ ගියාම වතුර මෙතන උඩින් යන්න. වතුර පාරේ ගියා. උනේ වතුර පාරේ. අයි එහෙම කියන්නේ කියපන්. මම නම් වතුරේ තෙමීගෙන යන්නේ මේ. වතුර පාරේ ගියාම මචං අතර මං ඉන්නේ. ඒ පාර දිගේ අපිට ආව හැකිනේ. ගියා නේ. හැබැයි අනේකට හැබැයි සත්තු ඇති මේ සත්තු අනම්ම නම් ඇති අපිට හොඳට අත්තට අත් දිග ඇඳන් වෙන්න අනිත් දවස්. මෙතෙන්ට කියන්නේ මොකද්ද? යාය දැන් කියන්නේ රක්ෂිතයක් හරිද? ඔව්. මේ මෙතන වීඩියෝ සීරීස් එකක් කරලා තිබ්බා. කවුද බං? අසයි නේ. ඔව් නේ අපේ කසායි කරුද. යාය 001 කියලා. අපි දන්නේ මේක ඇස්සේ ඇත්තට මොනවද තියනවද කියලා. හරිද? මේක අස්සට එන්න වෙනම ගැප් එකක් තියෙන්න ඕනේ ඉතින් ඇඟේ. ආයේ දන්නේ නැහැ මොනවද තියනවද කියලා. මේකේ වීඩියෝ සීරීස් එක දැන් මේක vlog එකක් විදිහට අද මෙහෙම වැටුණාට පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා අපේ මේන් channel එකේ link එක නේ. ඔව්. මේන් channel එකෙන් තමයි යන්නේ මේකේ වීඩියෝ සෙට් එක. මේ සීරීස් එකම පටන් ගන්නවා නාමලිත් එක්කම බලන්න ඕගොල්ලෝ අනිවාර්යෙන්. මේවා අනිවාර්යෙන් බලන්න ඕන වීඩියෝස් ඉතින්. අපිට මතකද කසායිගේ වීඩියෝ වල ගියා විලාප සද්ද කියලා කෑ ගන්න සද්දයක්. ආව? ඊ වගේ වුණ නැද්ද අස්සේ? උ දෙන්න තු ගියා බා. මට මම මේක සීන් ආපු නිසා. එනවනේ. ඔය සවුන්ඩ් එක මතකද? ඔව් ඔව් පොඩ්ඩක් එනවා. ඊ සවුන්ඩ් එක බං ඒ වගේ සවුන්ඩ් එකක් නැවතුණා අර. ඔව්. දැන් යාගේ බං සයන්ටිෆික් වීඩියෝ වුණාට හරිද?
සයන්ටිෆික් කියලා එයා හදනවා කියලා. ඒ කියන්නේ එයා අර නිර්මාණය කරලානේ මචං ඔය වීඩියෝ සෙට් එක ගහන්නේ. ඔව්. හැබැයි මේ වීඩියෝ එකේ තිබ්බ සවුන්ඩ් එකක් මෙතනින් ඇහෙන්නේ කොහොමද? ඔව් නේ. ඔය හඩෝ. වෙන වයිබ් එකක් ආ. අත්වේ තියනවා හරි. ඒ කැලෑවේ සද්දේම තමයි කොහොමද කරන්නේ. නෑ බා ඒක නවතිනවා. හොඳට ආපන්. ඔන්න නවතුණා. ඒ අත්වගේක් කෑ ගන්න. ඉතින් ඒක තමයි දැන් අරයාගේ වීඩියෝ එකේ ඕක තිබ්බා. විලාප සද්ද කියලා. ආයෙත්? ඔව්. මට ඒ කෑල්ල මීටර නෑ බං ඒකයි සීන් එක. ගොඩක් කල්ලේ බා ඒක කරලා. ඒකයි වැඩි මට ඒක මීටර. ආ. ඒක පොයින්ට් එකක් ආ. ඔව්. අපිට මේ ඇඳුම අස්සෙන් තව අද්දික එකක් දාගෙන එන්න. අපි දෙන්නම ඇත්තටම මෙච්චර ඉතුවේ නෑ අද. මෙච්චර සෙට් එකයි කියලා අද ඊට ඉතුවට වඩා සෙට් එකක් ඇති. මොනවාපා? ඔය සවුන්ඩ් එක. ඒක කසයි හරිද බං? ඌ හරි බං එතකොට. අඩි ඌගේ වීඩියෝ බං හදනවා කියලා ඌ කිව්වට මොකද්ද බං මේ එන්නේ? ඒකනේ. හරි සතෙක් කියමුකෝ. ඉතින් ඌගේ වීඩියෝස් වල එක තිබ්බනේ බං. ඒක. විලාප සද්දේ කියලා. හොඳට අහපන් ඔය කට්ටිය ඔඩියන්ස් එක හොඳට අහන්න. අපි ඉස්සරහට යනවත් එක්කම නිකන් අපි ඔය ගෙන්න ගන්නවා වගේ සීන් එකක් නැද්ද? නිකන් අතු කඩ ගිහිල්ලා තියෙන කට්ටියට පාර අඳුර ගන්න. ඈ? දැන් මේ පැත්තේ ඉන්නේ උන් ඉස්සලා. ඔව් මේ හරි නෝ. මේ පාර සද්ද පොඩ්ඩක්වත් නැහැ. ඔබ තනි වෙනවද පොඩ්ඩක්? මම ගිහිල්ලා මුලින් ඉඳලා එන්නද? බලමුද කරලා? බලමු. බලමු නෝට් කරපන් මොනවද සද්ද ඇන්නේ කියලා ඈ. අනියන්කෝ මම යනවා හිටපු දැන් වල ඉන්න. හරි. බලමු තනි වෙලා. සෙල්ෆි කැම්මේ දාගන්නද? කොහොම කරන් යන්නද? නේද සෙල්ෆියක් දාගන්නේ? ඒත් කවන්නේ. ඉතින් අංජනයා ඌ මුලේ ඉඳන් එන්නලු යන්නේ. ඉතින් මං තනියම යන්න යන්නේ මේ කැලෑවස්සේ. මම ඉස්සරහට යන්නද? අවුලක් නැහැ. හරි හරි ඕම කෙලින්ම වරෙන් පාරේ. මේ පාරක් වගේ තියෙන්නේ මේ පාරේ වරි. යම් බලන්න. එතන තරම් ලේසි නෑ ඉතින්. අනිත් පැත්ත පෙන්වන්න පුළුවන් සිස්ටම් එකක් දැන් අලුතෙන් ඇවිල්ලා තිනවා. ඒක හදාගන්න බැරි වුණා. ඉතින් මේ තියෙන්නේ මේ කැලෑව මේ තියෙන්නේ. මාදීකත්ද? මාදි කැලෑව යන්. පොඩ්ඩක් ඉන්න මේක ලොක් කරගන්න හරියට. තියන් ඉස්සරහට තව යන්න පුළුවන්. අද්ද කැලෑවක් අස්සේ යන්නේ තනියම. යනවා කියන්නේ ලේසි නෑ. මේක ගෙයක් දොරක් මිනිස්සෙක් කිසිම දෙයක් පේන්න ඇති තැනක් නෙමෙයි මේක. හරිද?
උපිරි පොට්ට එකක් ඇඩ්වෙන්චර් කරන අයට එන්න උඩට එන්න ඕම එන්න පාරේ ඕම පාරේ එන්න අංජනය ආයේ එනවා වගේ මට වෙන්නේ ඉතින්නේ කැලෑව ඉතින් එන්න අතු ඉඳන් එන්නේ තාම නෑ පේන්න හරි මොනා ගත්තේ සද්ද නැති වුණානේ ආයේ මං ඒකමට කිව්වේ සද්ද නැති වුණා මට හරියට ඇහෙනවා ආපු දන එහෙනම් අර සත්තු කෑ ගන්න මේ කොස්ද තියෙන්නේ කොස් ඉතින් මෙතන මොනවාගේ ඇඟීමක් ගාට එන්නේ අපි එක්ස්පෙරිමන්ට් channel එකෙන් තමයි මේ කන්ටිනියු කරන්න ඔව් අපි ඔයාලට වැඩි විස්තර පෙන්නන්නේ නැහැ හරිද තව යන්න තියෙනවා බරපතල යන්න ඕන අපි ඇවිදිනවා කොහොමද කිලෝමීටර් හරකේ හෙක්ටයාර 195ක් තියෙනවා ඔව් ඒ කියන්නේ ඉතින් අපිට යන්න පුළුවන් කිලෝමීටර් 10කට වඩා තියෙනවා නේ මේ ෆුල් සීරියස් එකක් යයි හරිද මේ අපි මේක අතරමං වෙන්නත් පුළුවන් වීඩියෝ එකේ තනි වෙන්නත් පුළුවන් කියන්න බෑ මොකද රිස්ක් එකක් ගන්න ඔයාලා දන්නවනේ තනි වෙලා බලනවා මොනවද වෙන්නේ කියලා vlog එක මෙහෙම තමයි යන්නේ හරිද ඔයාලා කුතුහලයක් අපි ඉතුරු කරන්න වීඩියෝ සීරීස් එකෙන් අපි වටේ වෙන්න පොඩ්ඩක් සෙල්ෆි කැමරා එකක් කරලා හයි ගයිස් මේ අපි බෑක් ප්‍රින්ට් එක පෙන්න මේ මර්ච් එක වෙන්නන්න දෙයක් නැහැ නේ හරි ලස්සන බෑක් ප්‍රින්ට් වේනවනේ ලස්සන බෑක් ප්‍රින්ට් එකක් තියෙනවා මේක පර්චේස් කරන්න පුළුවන් ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ෆෝන් නම්බර් එක ඇඩ්වෙන්චර් ඕන මුල්ලක් අස්ස රින් ගන්න පොල්ල ටිකක් ඉන්නවා නම් අනිවාර්යෙන් පෙන්න ආම්මා ගැම්මක් ආ ඒ අර විලාප සද්ද නැති වුණා බා ඔබ ටී-ෂර්ට් එක පෙන්නුවා විතරයි හරිද මේ ඩයල් ටිකක් නෙමෙයි අපි ඔව් අනිවාර්යෙන් මේ බලමු යාය 001 එකේ ඉස්සරහට මොනවා වෙයිද කියලා හරිද අපි බලමු කැම් එක ඔයාට බාරයි ඔයා කැමරා මේ ඔයා කැම් එකත් එක්ක ගිහිල්ලා බලන්න එන්නකෝ මං කියනකොට පල්ලයට සද්ද ඇහෙනවා බං තනියම ඉද්දි මං ගිහින් බල දෙන්න මම දන්නේ හරියට විස්තර කොයිට වගේ යන්න ඕනද මුලටම යන්න ඕන මුල් කැලලට මුලටම නෙමෙයි අර වතුර පාරේ ගොඩක් තියෙන්නේ ඔව් ඔව් එතෙන්ට යමු යම් බලන්න මේ වඩායි මාව දකින්න පුළුවන් ඉදන්නේ ඒ ඉමීට එන්න වඩායි මාව දකින්න පුළුවන් ඉදන්නේ එහෙනම් යාළුවනේ සුබ ගමන් මේ නාමලි මෙතනට එයිද කියන්නේ පොඩි මේ දවස්වල අපි පස්සෙනුත් එනවා ඔව් පස්සෙන් එනා නෙමෙයි මූට මතක නෑ මුගේ ඇඟට වුණා ඒවා මතකුණාද මට ඉතින් මට මතක නෑ නේද වෙච්ච කිසි දෙයක් මූ ගෙදර ඇවිල්ලා ආනවා මොකක්ද උනේ කියලා මේ වීඩියෝ එක දානවා කියන්නේ අපි ජීවත් වෙන්න ඔව් මේ එදා කියපු දේ තමයි මේ වීඩියෝ එක අපි YouTube එකට දානවා කියන්නේ අපි ජීවත් වෙනවා අර සද්දේ නැති වුණා අපි කැලෑවස්සරෙද්දි බා මම ඔබට කිව්වේ මම පල්ලයට ගිය බලන්න එයාටම යමු බයික් එක හොඳින් තියනවනේ හෙටම ගියේ නෑ තියෙන ඇති මේ බයික් එක අවුලක් නැහැනේ මොන බල්ලවර ඉතින් පල්ලයට ගිහලා එන්න දුරක් එන්න ඕන ආයෙත් කමන්නේ හිමීට යන්න පියන් ඉතින් ලේසි නෑ අනිකට මේ පේනවනේ ඒජි පාස් තැන්නේ මේ කඩන් වැටුනොත් කෙලින්ම කඩන් වැටෙනවා බොග්ගල් ඈ ඔව් ඉතල තරම් හේසි නෑ ඒත් හරි විනෝදයි එල හරි හරි සද්ද බලමු දැන්ට නෝමල් කැලෑ සද්ද නම් ඇහෙන්නේ ඉතින් බෑල යන්න ඕන මේ වෙලෙ වතුර පාර නම් සෙට් වුණා ඉතින් සත්තු ඉන්නවා නයි ඉන්නවා ඕනම දෙයකට මූණ දෙන්න බලාගෙන තමයි අපි මේට එන්න ඕන ඇත්තටම අද මෙච්චර දෙයක් හිතුවේ නෑ අපි යතරමං වෙන්න තියෙන ඉඩකඩ වැඩි හරිද මේ පාර දැන් වතුරත් එක්ක යන පාර නිසා අපිට හොයාගන්න පුළුවන් අද වතුර තියෙන නිසා වැස්ස ආපු නිසා හරිද දැන් අනිත් දවස් වලට වැස්ස නැහැනේ එතකොට පාරවල් වෙන් වෙනවා තැන් තැන් වෙඩි දැන් මේ පේනවා මේ වගේ තැන් වල වෙන් වෙනවා පාර හොයන්න අමාරු අපි මේ වතුරේ බෑගෙන මම නම් යන්නේ
එක පැත්තකින් සමීපයි හරි. අම්මෝ. ඉතින් මුල ගාවට මාවා. මේ පේනවනේ දැන් මේ මේනුත් පාරක් තියෙනවා මේනුත් පාර. ඉන්දා. මේ බයික් එක උඹල්ලයි. මේ නෙමෙයිද වන්දාලේ. හරි දැක්කම පාර වැරදුවා. අරෙන් ආවේ අපි. මට ලාවට මතක් වුණ නිසා හොඳයි. අපි ගිහිල්ලා බයික් එකේ බලමු ඉතින්. මොනවා වුණත් මගේ රන් කඩක් වගේ තියෙන එකම දේ. උපවාසීලා ගත්ත දෙයක්. අපි ඕනම තැනකට ගිහිල්ලා ඒ බයික් එකෙන් තමයි ඉතින්. බයික් එක තියෙනවා මෙතන. ඉතින් මේ අරු කෑ ගන්නවා ගිහිල්ලා බලමු. අර සද්ද නෑ ඇහෙන්නේ නැද්ද ඔයද මට? මට ඇත්තටම මේ සද්ද මීටර නෑ හරිද? ඒ අංජනයා කියත් තමයි ලාවට ඔලුවට ආවේ මට. ඒත් එමයි කියලා ඒත් ලොකුවට මීටර නෑ මට. එච්චරටම මට මේ වීඩියෝ අමතක වෙලා අන්න මේ සද්ද එනවා මෙතන තනියෙත්. මේ පේනවා පාරවල් අරිනුත් පාරක් තියෙනවා. මේනුත් පාරක් තියෙනවා. අංජනයා බය වෙලා දොන්ද කෑ ගහනවා. ඕ ආයෙන්නේ නන්නේ මට මං යන තැනට ආයෙත් නෑ උඹගේ පස්සෙන් එන සීන් එකක් තියෙන්නේ. ඔයයි පසු බෑලා. ඔයයි පසු බෑලා. මට එන්නේ නෑනේ ඔයි. නෑනේ. දැන් යනවා. ඒක තමයි මං කිව්වේ. මීට එනවා ලාවට දාන්න. මොකද කරන්නේ අපි? අපි පොඩ්ඩක් කතා කරමු මොකද වෙන්නේ කියලා මෙතන පොඩ්ඩක් ඉඳලා. හරිද? මේමයි. හරිද? ඔයගලන්ට බොරු කියන්න ඕනේ නැහැ. හරිද? අපේ වීඩියෝ සීරීස් යන්නේ එක්ස්පෙරිමන්ට් සයිඩ් එකේ ඉන්නේ බා. ඔව්. අපේ ප්‍රගෑන්ඩෝගේ එහෙම යන්නේ එක්ස්පෙරිමන්ට්. හරිද? රියල් එක්ස්පෙරිමන්ට් යන්නේ. එතකොට අපේ කසායි යන්නේ එන්ටර්ටේන්මන්ට් පැත්තෙන්. හරිද? ඒක එයා එතන කසායි යන්නේ එන්ටර්ටේන්මන්ට් පැත්තෙන්. හරිද? එතකොට එයා මෙතන වීඩියෝ එකක් කරලා තිබ්බා. යාය 001 කියලා. අපි ඉන්නේ එතන. හරිද? අපි ඉන්නේ යාය 001 වල. එන්ට්‍රි පොයින්ට් එකේ ඉන්නේ. ගොඩක් අතුරට ගිහිල්ලා නැහැ. මේ හැබැයි එයාගේ සයන්ටිෆික් සීරියස් එකක් කියලා එයා වීඩියෝ එක කියලා තිබ්බට. හරිද? ඕගොල්ලොත් ඒක දන්නව වුණාට ඕගොල්ලන්ට වීඩියෝ එකේ මුලදී ඇහෙන්නදී අර කසායිගේ වීඩියෝස් වල ඇහෙන විලාප සද්දයට සමාන සද්දයක්. නැද්ද බං? ඔව්. සතෙක් හරි මොකෙක් හරි වෙන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ට හරියට වීඩියෝ එක මේ බැලුවොත් තේරෙනවා අපි කැලේ අස්සරෙන් දෙන්නේ සද්ද ඇහෙන තැන වෙනස් වෙනවා. දැන් ඉස්සෙල්ලා මම පල්ලෙහාට තනියම ගිහලාදී මට ඇහුණා. ඊවන්තර ඇහුන්නේ නැහැ පල්ලෙහාදී. දැන් මෙතෙන්ටදී ඇහුණා. නේ? අපි දන්නේ නැහැ මොකද්ද කියලා සත්තු ඉන්න බුලා රක්ෂිතයක් මේක ලොකු රක්ෂිතයක්. ඒ අභිරහස අපි එක්ස්පෙරිමන්ට් channel එකෙන් අනිවාර්යයෙන් විසඳනවා මොකද්ද මෙතන වෙන්නේ කියලා ඔයාලට හරියට කියනවා. හරිද? මේ කැලේ පිහිරනවා අපි ඒක ඔයාලට දෙන පොරොන්දුවක්. පටන් ගන්න අපි මෙතෙන්ට රෑ නම් කොහොමත් අපේ එපිසෝඩ් වලදී අනිවාර්යෙන් රෑ වෙයි. හරිද? ඒ කියන්නේ එපිසෝඩ් ගාණක් යයි නාමලිත් එක්කම අනිවාර්යෙන් බලන්න වෙනසක් වෙයි. ඇඩ්වෙන්චර් පැත්තෙන් මේක යන්නේ ඇඩ්වෙන්චර් සහ එක්ස්පෙරිමන්ට් දෙකම කලවමේ. ඉස්සරහට අපි කට්ටිය ජොයින් කරගන්න බලමු. දැනට අපි දෙන්න විතරයි ඉන්නේ මේ කවුරුත් නැහැ. හරිද? ජීවන්තයි මායි විතරයි ඉන්නේ. ආය ඕන දෙයකට දන්නවනේ. මේ අපි දෙන්න විතරයි බෑකප් ටීම් එකක්වත් නැහැ. මේ කට්ටිය කියලා තිබ්බා බෑකප් ඉන්නවා අපිට අරකයි එක කියලා. මොන බෑකප්ද? අපි දෙන්න විතරයි. මේ මෙච්චරයි මේ හෙල්මට්
තියන් ඉන්න හැටි පොඩ්ඩක් පෙන්නන්නකෝ හෙල්මට්. හෙල්මට් පේනවනේ හෙල්මට්. අපි එල්ලන් ඉන්නේ හෙල්මට්. හරිද කවුරුත් නැහැ අපිට බෑකප් එකට. මේක ඇස්සේ අපි දෙන්න අතුරුදාන් වුණත් අපි දෙන්න තමයි එන්න ඕන කොට. ඒක මොකුත් නැහැ. මේකේ තියෙන්නේ මේ නැත්තම් කියයි කොල් මොකෙක් හරි මේක දාගෙන හරියනවා. කුඩේ තියෙනවා. මොකුත් නැහැ මේ. මොකුත් නැහැ ඉච්චරයි තියෙන්නේ. මොකුත්ම නැහැ. ඉස් නේ. ඉස් මොකුත් නැහැ වතුර බෝතලයක්වත් ගෙනල්ලා නැහැ අපි අත. නැහැ. අනිත් දවසේ හැබැයි වතුර එකයි අනම්මනම් ගේන්න වෙනවා. බෝතලයක් තියෙනවා ඒ චූට්ටක් තියෙනවා. හැබැයි මේ අනිත් දවසේ පොඩි බිස්කට් පැකට් එකක් මොකක් හරි ගේන්න ඕන මේක අස්සට යනවා කියන්නේ ඉන්න වෙලාව. නෑ නෑ වෙලාවක් කලාවක් දන්නේ නෑනේ. ඉතින් මේක අස්සට ගිහලා අපි අතු දැන් මම පල්ලෑට යද්දි පාරවල් 3-4කින් මේ වෙන් වෙනවා බා. හරිද ඔයන්න අමාරුයි. දැන් අපි මේ ළඟ නිසා හොඳයි ඉතපන්කෝ කිලෝමීටර් 10ක් විතර ගියා පස්සේ අස්සට. මේක ඇත්තටම අර වතුර ගලාගෙන ඉන්න පාරක් තියෙනවා. ඔව් ඔව්. දැන් අර වතුර පාර කොහෙන්ද එන්නේ? ඒකට ඒක වෙනස් වුණානේ බා. ඒක අතනින් ඇල්ල මේ නවතිනවනේ. එතන උඩින් එන්නේ. උඩින් දෙන්නේ. ඔව්. මම හිතන්නේ ඒ වතුර වැස්සට ආපු පාරක් උ. වැස්සට ආපු පාරන්නේ. නැත්නම් වතුර එහෙම ලොකුවට නැද්ද කොයි? පල්ලෑ තියෙනවනේ අලක් අර අපි දැක්ක. ඉතින් පල්ලෑ ඇලෙමිනවා කියලා. නෑ නෑ. අපි මෙතනට ආවනේ මිෂන්. නේ අය එකම වගේ බං. ඒකනේ එකම තැන කරකිනවා වගේ සීන් එකක් තියෙනවා. අපි මේ ෆොටෝස් ටිකක් ගහමුද මේකේ අපි කට්ටියට දාන්න බ්ලොග් එක යන අතරතුර මේ උතනින් සෙටප් කරලා ෆොටෝ අපි ෆොටෝ ටිකක් ගාලා නම් ගයිස්. හරිද? මොකද අපේ සීරියස් එක යන්නේ මෙතන කියලා කට්ටියට පොඩි ඉගියක් දෙන්න ඕන මේ වීඩියෝ එක වැටෙන්න කලින්. කොහෙන්ද තියන්නේ? උතනින් මාත් සෙටප් කරා. කොහෙන්ද බයි සද්දයක් එන්නේ? මේ ළඟ පාත මොනවද තියෙන්නේ? ළඟ පාත කියන්නේ ගොඩක් දුර තියෙන්නේ ඒතර සවුන්ඩ්. හරි අපි වීඩියෝ සෙට් එකක් ළමයි අරගෙන තියෙන දැන් මේ හවස් වෙගෙන එන්නේ මොකද 5යි කාලා 5:20 වෙනවා. දැන් මෙතන කලුවර වැටෙනවා. හරිද? කලුවර වැටෙනායි පස්සේ සත්තු එලි බහිනවා. මේ යතේ ටෝච් එකක්වත් කිසි දෙයක් නැහැ. අපි මෙතන පොඩ්ඩක් ඔය බ්ලොග් එකක් ගහන්න තමයි ආවේ. අපි මේ ලොකේෂන් එක පෙන්නන්න තත්ත්වය කොහොමද කියලා බලන්න ආවේ. ඊවන්ත ඉස්සරහින් යනවා. මේ අපේ එක්ස්පෙරිමන්ට් channel එකේ link එක තියෙනවා කලින් කිව්වා වගේ පල්ලෙහා description එකේ subscribe කරන්න. life of Panju කියලා YouTube එකේ search කරාත් ඔයගලන්ට බලන්න පුළුවන්. team AJ කියලා ගැහුවත් බලන්න පුළුවන්. අනිවාර්යෙන් miss කරගන්න හොඳ නැති. miss කරගන්න හොඳ නැති. අනිවාර්යෙන් බලන්න ඕන episode ටිකක්. ඔව්. මේ දවස්වල සුපිරි එපිසෝඩ් එකක් යනවා නාමලි. ඒකත් බලන්න. ඒකත් බලලා මේ මේකටත් ලෑස්ති වෙලා ඉන්න. මේකටත් ලෑස්ති වෙන්න මේක next level episode එකක් වෙයි. දන්නවනේ ආයේ team AJ එකෙන් ගෙනාවොත් නේ. දෙන්නයි බහලා තියෙන ගේමට. කට්ටිය නෑ. ඈ? වුණාට අපි දෙන්නේ quality බඩු quality. videos පරක් වුණාට බඩු quality. හරිද? දෙන්න තුන් දෙනා යන්නේ අඩුම 10ක්වත් යනවා. ඔයාලට මං අතෙන්ටම ගිහිල්ලා පෙන්නවා මේ තියෙන බයික් එකේ කියලා අපි එක බයික් එක දෙන්න ආවේ. හෙල්මට් අහිංසක හෙල්මට් අපේ මේ වතුර නාගෙන හරිද? ඔයාලා වෙනුවෙන් හැමදේම subscribe කරන්න අනිවාර්යෙන්. මේ channel එක subscribe 5k ගහමු මේ වීඩියෝ එකෙන්. අනිවාර්යෙන්. 5k ගහමු අපේ vlog channel එකත්. මොකද අපි episode එකක් පටන් ගද්දී අනිවාර්යෙන් යන්නේ vlog channel එකේ නේ. vlog එකත් subscribe කරන්න. මේ බෙදෙනවා. හොයන්න අමාරුයි අපි එtti අනිවාර්යෙන් මේ පොඩි අනම්මන මොකක් හරි අත්තක් හරි කඩාගෙන තමයි එන්න ඕන පාර හොයන්න. මේ පාර බෙදෙනවනේ බා. දැන් අපි කොහෙද යන්න ඕන? එන්න යන්න. මේ අපි වීඩියෝ සෙට් මේ වතුර පාරක් එනවා බා. අම්මඩ මචං එතනත් පාරක් තියෙනවා බා. මේ පාරවල් ගොඩක් තියෙනවා අස්සෙන් ගයිස්. හරිද? අතරමං වෙන්න තියෙන ඉඩකට සම්පූර්ණ වැඩි. කලුවර වැටෙනයින් පස්සේ මන්න හිතන්නේ පාරක් හොයන්න පුළුවන් වෙයි කියලා. ඔව් අපිට හොඳට ටෝච් ඕන. අපිට එක ටෝච් එකකින් නම් මදි චාර්ජ් බයිනවා. තමයි වීඩියෝ පොඩ්ඩක් කට් වුණා මොකක් හරි වුණා. මම දන්නේ මේ අතුත් කඩාගෙන ගිහලා තියෙනවා සමහර අය. පාර හොයන්නනේ. කැඩිලා ගන්නවා මඩ. ඒක නම් කැඩිලා වගේ බං. මේ ළඟදී කැඩිච්ච ගන්නේ. ඔව් මේ තාම අර මුගතිය තියෙනවා කැඩිච්ච. මේ තියෙන වතුර පාරවල් මෙහෙන් එනවා. හරිද? උඩහට යන්න පුළුවන්. ඒකට යන්න පුළුවන් ඕන්න. වතුර පාර දිගේ ආවත් අතරමං වෙන්නේ නැහැ. ඒවා අපිට පාවිච්චි කරන්න පුළුවන් පොඩි ටැක්ටික් තියෙනවා. ඉතින් කැලෑවක එනවනම් දැන් කලුවර වැටිගෙන ඉන්නේ හොඳට මේ අස්සේ යන්න පුළුවන් බා.
ඉස්සු හැදෙනවා ඈ. එහා පැත්තෙන් මම හිතන්නේ මේ පාර මේ වංගුවනේ යන්නේ. අපි තාම ඉන්නේ එන්ට්‍රන්ස් එක හරිය. ඒ කියන්නේ උඹ හිතන් කොච්චර අස්සට ඇද්ද කියලා. තාම අපි ඇවිල්ලා නැහැ. තාම කිලෝමීටරයක්වත් ඇවිල්ලා නැහැ. අපි දැන් මුලින් ගිහලා වීඩියෝ සෙට් එකක් ගත්තා. ඒ ටික රිවිව් කරන්න ඕන. මීටර් 500ක් විතර ඇවිල්ලා තියෙනවා. 500ක් වගේ එන්න. ඊට වැඩි එන්න කිනේ. ටිකක් දුර ආවා හැබැයි. මොනවාද මේ අපි වීඩියෝ ටිකක් ගත්තා. ඒ ටික රිවිව් කරනවා මොනවා හරි කැප්චර් වෙලා තියනවාද කියලා. අපි බලන්නේ එන්ටර්ටේන්මන්ට් එක පැත්තෙන් නෙමෙයි. ඔයාලා දන්නවා අපි එක්ස්පෙරිමන්ට් සයිඩ් එකෙන් බලන්නේ. නේ බා. මේ අපි මොකක් හරි දෙයක් තිබ්බොත් එක්ස්පෙරිමන්ට් එකක් කරනවා. නැත්තම් නෑ කියලා කියනවා. අපි හැමදේම හරි උත්තරේ දෙන්නම්. මේක මේ මොකේද යන්නේ ආයේ ගියමු ටීම් ලයිෆ් ඔෆ් අන්ජු නැත්තම් AJ එක යන්නේ. සබ්ස්ක්‍රයිබ් කරන්න මේ channel එක දැන් 20k වලටත් ළඟයි. ඉස්සරහට දිගටම වීඩියෝස් වැටේ. දිගටම කිව්වට සති දෙකෙන් දෙකට වැටෙන්න පුළුවන්. හිතන්න එපා. ඉතින් ෆුල් try එක දෙනවා. අපි හිතන්න ඔය එකක අපිට අකර තැබ්බයක් වුණොත් ඒක අපි හොඳ වෙන්න අපිට සතියක් කාලයක් යනවා. ඉතින් ඒක අපේ ඔඩියන්ස් එක දන්නවා බලන කට්ටිය. මොකද ප්‍රොජෙක්ට් ක්ලාස් එකෙන් පස්සේ ගෲප් එකට සෙට් වෙන්න මොකද ගෲප් එකේ අපි හැමදේම අප්ඩේට් කරනවා. ඔව් අපිට වෙන වෙන දේවල් ගෲප් එකේ දානවා. ඔව් ඒ අනිවාර්යයෙන් අප්ඩේට් කරන නිසා ගෲප් එකේ ඉන්න කට්ටිය දන්නවා අපිට මොකද්ද වෙන්නේ කියලා. වෙන්නේ කියලා අනිවාර්යෙන්. ගයිස් එහෙනම් මේම තමයි වෙන්නේ අද vlog එක. හරිද? vlog එක ඉවර වෙන්න යන්නේ. අනේ තව නෑ. හරිද? තාම vlog ඉවර නෑ. තව යන්න තියෙනවා සෑහෙන්න මේ පල්ලහැට. මේ මං හිටියේ මේ channel එකත් අපි 5k යමු ඉක්මනට. හරිද? මේකේ මේ වගේ අලුත් තැන් අපිට තිබ්බ අලුත් නෑ. ඔයගොල්ලෝ දන්න තැන් සජෙස්ට් කරන්න තා පල්ලෙහින් අපි යන්න ඕන කොහෙටද කියලා. එක්ස්පෙරිමන්ට් කරන්න ඕන කොහෙටද කියලා. මේ එපිසෝඩ් ටික නාමලීගෙන් පස්සේ පටන් ගන්නවා. නැත්තම් නාමලීත් එක්කම ඉවර වෙන්න ඕන්න වෙන්න පටන් ගන්නවා. මේක දානවා අනිවාර්යයෙන්. එතකොට සතියේ වීඩියෝස් කීයක් වැටෙනවද? vlog channel එකේ නෙමෙයි එක්ස්පෙරිමන්ට් එකේ. දෙකක් විතරට. දෙකක් වැටෙනවා. good news එකක්. හරිද? good news එකක්. මේ හැබැයි දෙක ගානේ වැටිලා එකපාර පොඩ්ඩක් මේ අපි දෙකක් විතර කයියෝ පොඩි රෙස්ට් එකක් හිතන්න එපා. මේ අපිට ප්‍රශ්නයක් වෙලා එතකොට. හරිද? අපි දෙන්නා විතරයි ඉන්නේ ළමයි. දැන් හොඳටම රෑ වේගෙන ඉන්නේ. හරි කලුවරටන වලට පේනවා ඉතින්. හරි. අපි තාම හරියටම රෙඩි වෙලත් නැහැ. රෙඩි වෙලා නැහැ. ඔකේ ආවා ඉතින්. ආවා ඉතින් ලෑස්ති වුණා. ඔකේ ආවා. බ්‍රයිට්නස් එහෙම වෙනවනේ බා. මොකක් හරි. මේ එළිය අඩුවෙත් තියෙනවා සීන් එකක්. හරි එන අපි පල්ලයට කැපෙන්න යන්නේ. අපි පල්ලහැට යන්න ළමයි. අපි අර මේක ගාවට යනකම් යමු ඊටවත් පස්සේ. බලන්න අපිට මොනවද උනේ කියලාත් අපි දන්නේ නැහැ. අම්මෝ පල්ලහැට යන්න පුළුවන් වේද කියලා දන්නේ නැහැ. ඒ නිසා අපි අර මේ වතුර පාරක් තිබ්බ වෙන වෙන තැන. ඔව්. නැද්ද හරි උඩට නගිච්ච. ආව සෑහෙන්න යන්න ඕනනේ. ඔව් ටිකක් යන්න. මේ අපි අස්සරම යනවා කැලේ එක්ස්පෙරිමන්ට් channel එකේ වීඩියෝ එක බලාපොරොත්තු වෙමින් ඉන්න. මේ vlog එකක් විතරයි ඔයාලට වීඩියෝ එකක් පටන් ගද්දි ඒ ගැන කියන්න තමයි මෙතෙන්ට අපි ආවේ අද. අපි වීඩියෝ එකේ මේ විදිහට අතවනවනේ යන්නේ. ඒකත් කියන්නේ අලුත් කෙනෙක් ඒ කියන්නේ අලුත් ඔඩියන්ස් එකක් කවුරු හරි බලනවා නම් vlog channel එක එක්ස්පෙරිමන්ට් එක බලන්න. ඒකේ හැමදේම ඔයාලට ඒතකොට තේරුම් ගන්න පුළුවන් අපේ වීඩියෝස් යන ස්ටයිල් එක මොන වගේද කියලා. මේ වගේ නෙමෙයි. මේක vlog එකක් පටල ගන්න එපා. හරිද? රෑට යන එකයි මේකයි ලොකු වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් තියෙනවා. අපි මෙතෙන්ට උදේ ආවට හරිද එක්ස්පෙරිමන්ට් කරන්නේ රෑට. හරිද? ඒක මතක තියාගෙන ඉන්න කට්ටියම දෙන්නයි ටීම් නෑ. හරිද? මරුණත් දෙන්න විතරයි ඈ. පිලත් එකයි පිලත් එකයි අපි හැමදා ජොලියේ ඉන්නවා. හරි මට මතක නෑ. එකක් අපිට මොන වුණත් බයික් එකකට ගෙදර යන්න පුළුවන් කමට බයික් එකේ පරිස්සමෙන් තිබ්බොත් අපිට ඉස්සරහ අනිවාර්යෙන්. අපේ ජීවන්ත යනවා ඉස්සර. පාරවලුත් එන්නේනානේ. වතුර පාරත් ඒ ආ ඔව්. ඔබ හිතන් මේ එන්ට්‍රි පොයින්ට් එකේනේ. උඩහට යද්දි කොහොම වෙයිද? කොච්චර පාරවල් තියෙද්ද අපි අතරමං වෙන එක කියන්න දැන් නෑ. නිකමදයි රැයට පොඩ්ඩක් මේ වුණොත් අපේ දෙන්නගේ වොයිස් එක විතරයි ඇයි දෙන්න කොයි ඉඳීද කියලා කියන්න බෑ. ඇත්ත. අපි යම් බලන්න මේ මේනුස් පාරක් තියෙනවා. හැබැයි ආවේ අපි මේ පාර. ගයිස් මේ පොඩි අකරතැබ්බ ටිකක් වෙනවා. අපේ ෆෝන් එකකින් වීඩියෝ කරන්න ගණන් ගන්න එපා. මේ ඉතල ඒයි ආයෙනවා නේද? මං කිව්ඹට ළඟපාතකින් ඉන්නේ ඒක තමයි. අපි දන්නේ ඇත්තට මේක මොකක්ද කියලා. ඒවා ඔක්කොම හොයමු. එක්ස්පෙරිමන්ට් channel එකට තියාගමු හොයන්න. vlog channel එකෙන් ඒවා හොයන්නේ නැහැ නේ. අඩු. මම මේක අහන් හිටියේ. ඉන්න මෙහෙන් ඇයින්.
අඩේ ඒ සවුන්ඩ් එක බං. මේ උඩින් එන්නේ මචං. උඩින් එන්නේ. ඉගෙන ගස් උඩින්. ගස් උඩ බලපන්. මම ඔබට කිව්වේ එන්ට්‍රන්ස් එක පැත්තට යද්දී එනවා කියලා. උඹට ඉස්සලා ආවේ නෑනේ. හොඳ වතුර බං. ඉතින් අර උල්පත් වලින් එනවා ඇත්තේ බං උඩ. ඕ නෑ බං. කකුල් ඉවර. මාගේ වේල තාම නෑ. ඕපන් ඒරියා එකක් බං මෙතන. අන්න ආයෙනවා. ගණ්ඩ පුළුවන් දේවල් ටිකක් තියෙනවා. එක්කෝ අපිට අනුමාන කරන්න පුළුවන් සතෙක්. හරිද? ඔබට හිතෙන සතෙක් කියලාද? සතෙක් නම් බම් මේ අපි යන තැනට සද්ද කරන්නේ ඇයි බං? ඔය ඉතින් සත්තු පස්සෙන් එන්න පුළුවන් නේ ෆලෝ කරා. ඔව්. වැටෙන්නේ නැතුව. මේ එන හැටි වෙන්න ඕන. සපත් දෙක බේරගෙන එන්න ඕන. වතුරෙන් බෑලා එන්න මම. අතර බහින්න දෙනවා කරන්න දෙයක් නැහැ. අතර වංගනේ මෙතනින් බා. වාවද? මම මේ ගියා වතුර පාරෙන් යනවා කියන ඉතාලේ. ඈ මේ පල්ලෙන් ගියා එන්න මේ යන්න ඕනේ. අනේ මේ තා වතුර පාර මුලින්ම පටන් ගන්න. මෙතන ඉන්නේ. අම්මා ඌමයි බං. මුලින්ම මේන් ගියා මං එයා පැත්තට. එහෙ යන්න බැයිද? බෑ ඉන්නේ. ඒනොත් යන්න පුළුවන් හැබැයි ඒක නෙමෙයි සිස්ටම් එක. අම්මට. අපි කොටින්ම ගියොත් බයික් එකේම අංගලා එළදී මේවත් එන්න මේ පේනවනේ. මචං හොඳ වතුර බං. මේ අරව මේවා දාලා බං විසික් කරලා බං. මේකයි බං. බලවන්කො ක්ලීන් එක බං. බියර් ටිනුත් තියෙනවා මේවා. වතුර කිලු බලපන්කො. සද්ද දෙක තුනක් ආවා. අපි බලමු ඉස්සරහට එක්ස්පෙරිමන්ට් channel එකට බාරයි එන ඔක්කොම. රෑ වේගෙන ඉන්නේ හොඳටම. මේ ඔයාලට වීඩියෝ එකට මෙහෙම එළිය පෙවුනට සෑහෙන කළුවරයි. උඩරින් බ්‍රයිට්නස් වැඩි කරලා දෙන්නේ ඔයගොල්ලන්ට. නැත්තම් පැහැදිලි නෑනේ. මෙයා මෙතෙන් නවත්තුනේ. අපි යන් ඒ කියන්නේ බයිසිකලෙත් පෙන්නමු නැත්තම්. පෙන්නලා මේ පොඩ ඉස්සරහට නෝමල් යන්. නේ වතුරක් බා. ඒ රංකන්ද තියෙනවා රංකන්ද ඉතුරුයිනේ. මේක ඔස්සේ නේ වතුර ඇවිල්ලා මේ අතරග මේ තියෙනවා මේවා දාගෙන ඇවිල්ලා මේවා තියෙන ඇති. මේ නම් කොහොමද මේකක් අස්සේ නෑ මේක තද. මේ ගංගල මිනිස්සුන්ට කොස් වලින් නම් අඩුවක් නෑ බා. ඔව් නේ. අතර කොස් පොලොස් කෑවෑකි. මම ඉස්සරහට යන්නද බයික් කරා යනවද? වීඩියෝ එක කට් කර ගත්තේ මේ අර හරියෙන් ඉවර ඇතිනේ. ජීවන්ත බයික් එක අරන් එනවා. ඔයාලට නිකන් පෙන්නන්නම් අපි ඊළඟ අපේ එක්ස්පෙරිමන්ට් එක නැත්තම් ඊළඟ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න තැන ඕගොල්ලෝ කවුරුත් දන්න තැනන්නේ ඉතින්. මුලින් වටපිටාව පොඩ්ඩක් පෙන්නලා ඉන්නවා කොච්චර වෙලා ගියත් ඒක අපේ බ්ලොග් වල නැත්නම් අපේ එක්ස්පෙරිමන්ට් වල හැටි. මොන හෙල්මට්ද බා? ගොයා. මේ කසායියා මේ පැත්තෙන් නෙමෙයි. වෙන පැත්තේ කසායියාව පැත්ත වෙනස්. ඒ කියන්නේ දෙපැත්තෙන් මචං මේ කැලේ තියෙනවා. ඔව් වටේම තියෙන කැලේ නේ. වටයක් ගන්න පුළුවන් මේක. වටයක් යන්න පුළුවන්ද නේ? ඒ දාලා තිබ්බේ බෝඩ් එකේ ගම්පාට යන්න. ඔව් ඔව්. ගම යන්න පුළුවන්. මේ කැලෑවැස්ස අවිදන් ගියොත් එක එක පැති වලට පැති වලට යන්න පුළුවන්. අපි හැම පැත්තම බලමු එක්ස්පෙරිමන්ට් channel එකේ යන්න ගන්න. අපි මේ ඉඳන් ගම්පා යනවා කියන්නේ පාරින් ගියොත් එන දුරක් තියෙනවා. දුරක් තියෙනවා. හැබැයි කැලෑවැස්සෙන්මයි ඉතියා කොඩෝ හෙට්ටේ අර 100 උඹ හිතන්න කොච්චර කල් යන්න වෙයිද කියලා පයින් ගිහිල්ලා මේ කැලෑවස්සේ. හරි අපි මෙතනින් කට්ටයක් දාලා ඉස්සරහට ගිහලා ගමු. මේ මොකද මේ ෆෝන් එකේ බැටරිත් නැහැ ළමයි. අපි ෆෝන් එකකින් ඔක්කොම වීඩියෝස් ටික කරන්නේ. ඉස්සරහට ගිහලා පොඩි ලොකේෂන් ටිකක් තිබ්බොත් ඔයාලට පෙන්නන්න.
හරි ළමයි අපි යන්නේ ය 001 එකෙන් එහෙනම් එක්ස්පෙරිමන්ට් channel එක description එකේ තියෙනවා subscribe කරන්න මේකේ වීඩියෝ සෙට් එක වැඩෙන්නේ life of Anju experiment channel එකේ හරිද WhatsApp group තියෙනවා Facebook group තියෙනවා TikTok තියෙනවා ඔක්කොම තියෙනවා මොකද තියෙන්නේ description එකේ තියෙනවානේ link එක තියෙනවා හරි අපිට දැන් පැය එකමාරක විතර ගමනක් යන්න තියෙනවා ගෙදරට යන්න ඕන පැය එකමාරක් විතර යනවා එහෙනම් වීඩියෝ සීරීස් එක බලන්න experiment channel එකෙන් ආයෙත් අලුත් vlog එකකින් හම්බෙමු bye bye